යෝටෙක් ප්‍රෙන්ස් සාදරෙන් පිළිගන්න හයිපටෙක් කෙස්සෙල් වෙතර. ඉතින් අද මං කතා කරන්න යන්නේ අපේ PC එක සමහරුන්ගේ PC ස්ලෝ වෙනවා ටික දවසක් යනකොට. ඉතින් ගේම් එකක් ගහද්දි පුනः හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දි එඩිටින් වැඩක් කරද්දි PC එක ලැග් වෙනවා. ඉතින් ස්ලෝ වෙනවත් ලැග් වෙනවත් දෙකම වෙනවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා විනාඩි 3න් ඔයාලගේ PC එකේ තියෙන සුපර් ස්පීඩ් එක ආපහු ගන්න කොහොමද? එහෙම නැත්නම් ආයෙත් ස්ලෝ වෙච්ච එක හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් එහෙනම් වීඩියෝ එක අවසන් දක්වාම රැඳී සිටින්න කියලා මතක් කරනවා. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Hypertech SL. හරි. ඉතින් පළවෙනි ට්‍රික් එක තමයි ඔයාලගේ PC එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දුවන ඇප්ස් අතරින් තාවකාලික ෆයිල්ස් ඩිලීට් කරගන්න එක. ඉතින් මේවා ඩිලීට් කරාම PC එකට හොඳ හුස්මක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් PC එකේ ස්ටෝරේජ් එක උනත් අඩු වෙනවා. ඉතින් මේක තමයි PC එකේ තියෙන ලොකුම කුණු කන්දරාව. ඉතින් ඔයාලා Windows එක මේ විදිහට R ඔබන්න. ඉතින් එතකොට ඔයාලට මේ විදිහට open වෙයි run කියලා එකක්. ඉතින් මෙන්න මෙතන මම ස්ක්‍රීන් එකේ දාන විදිහට මේ විදිහටම temp කියලා දීලා enter බටන් නැත්නම් okay ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ටික වෙලාවකින් ඔයාලට ඔයාලගේ files එක open වෙලා මේ විදිහට files ටිකක් බලන්න පුළුවන්. ඉතින් මේවා තමයි අර මම කලින් කිව්ව PC එකේ background එකේ දුවන apps හදන තාවකාලික file. ඉතින් මෙතනින් sheet A ඔබලා ඔයාලා මේ ඔක්කොම set කරලා delete කරගන්න. ඉතින් මතක තියාගන්න ඔයාලා දැන් වැඩ කරන files delete කරන්න බෑ. කියන්නේ දැන් PC එකේ background එකේ දුවන app එක file delete කරන්න බෑ. ඉතින් මේ විදිහට download වෙනවා download සමවෙන්න. ඉතින් මේ විදිහට delete වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට වැටෙනවා. ඉතින් try again skip cancel කියලා බටන් තුනක් පේනවා. ඉතින් මෙතනින් try again ක්ලික් කරාම ආයෙත් එන්නේ නැත්තම් මෙන්න මේ app ටික තමයි. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් delete වෙලා නැති files ටික ඔයාලගේ background එකේ දුවන app එක files තමයි. ඉතින් ඒක තමයි delete කරන්න බැරි. එහෙම නැත්නම් ඔයාලා ආයෙත් මේ විදිහට select කරලා delete කරන්න cancel දීලා. ඉතින් එහෙමත් වෙන්නේ නැත්නම් delete කරන්න බැහැ මේ ටික. ඉතින් ඊළඟ අපේ දෙවැනි ට්‍රික් එක තමයි ස්ටාර්ට් අප් ඩිසේබල් කරන එක. ඉතින් මේක PC එක ඔන් වුණා විතරයි. ඔන්න එච්චක මම apps ගොඩක් ඔන් වෙනවා. apps ඔක්කොම වගේ ඔන් වෙනවා. ඉතින් මේක වෙනවා නම් ඔයාලගේ PC එකේ දැන්ටමත් ඔයාලා මේ විදිහට Windows එකට ගිහිලා start up apps කියලා search කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ task bar එක මත right click කරලා task manager එක open කරලා start up tab කියන එකට යන්නත් පුළුවන්. ඉතින් ප්‍රධාන මෙන්න මේ ස්ලෝගන ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ start up apps. මොකද ඔබ අපි දන්නේ නැතුව මේ PC එකේ RAM එක කනවා. එහෙම නැත්නම් RAM එක ඕල් කරනවා. මොකද මේවා එකපාරට PC එක ඔන් වෙච්ච ගමන් ඔන් වෙන හින්දා. ඉතින් මේවා ඩිසේබල් කරන්න. ඉතින් ඔයාලට අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් PC එක ඔන් කරපු ගමන් start වෙන්න. ඒ app එකට මේ විදිහට නිල් පාටින් ටික් එක දාගන්න. ඉතින් නැත්නම් ඔයාලා අනිත් ඒවා වගේ මේ විදිහට off කරගන්න. හරි. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි PC එකේ හැංගිලා තියෙන power එකක් ගන්න එක. එහෙම නැත්නම් PC එකේ හැංගිලා තියෙන super power එක on කරන එක. ඉතින් මේක අපි ගේමින් ගහනකොට මොන හරි කෝඩින් කරනකොට එඩිට් කරනකොට වගේ ලොකු වැඩක් කරද්දී
ඔන් කරලා තිබොත් PC එකේ උපරිම වැඩිම වේගය දෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට Windows එකේ power and sleep setting කියලා සර්ච් කරගන්න. ඉතින් මේ විදිහට උඩින් මෙන්න ඒක ඔයාලා ඕපන් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති additional power setting කියලා අයිනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට power option කියලා control panel එකක් open වෙයි. ඉතින් මෙන්න මෙතනින් create power plan කියන එක දීලා එතන මෙන්න මේ විදිහට high performance කියන එක select කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාලට name එකක් ඕන නම් මෙතනින් මේ settings ටික හදා ගන්නවා නම් හදාගෙන මේ විදිහට දෙන්න. ඉතින් දැන් ඔයාලගේ PC එකේ plan එක open කරගෙන ඉවරයි. ඒ කියන්නේ high performance plan එක. ඒ කියන්නේ ඔයාලගේ උපරිම power එකත් open කරගෙන ඉවරයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා කොහොමද හදාගත්තේ? හොඳට තේරුණාද? කොච්චර දුරට ස්පීඩ් එක වැඩි වුණාද කියන එක කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් subscribe කරලා අපේ Hypertech SL Tech family එකට එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.